එක්තරා සුන්දර දහවල් කාලයක සූර්ය රශ්මියෙන් මුළු පරිසරයම බැබලෙමින් තිබුණා. වැව අයිනේ තිබුණු විශාල ගසක් පාමුල තාරා අම්මා හරිම ආදරයෙන් තමන්ගේ බිත්තර රකිමින් හිටියා. තව ටික වෙලාවකින් මගේ පැටවුන් හැමෝම එළියට එවි. අනික් හැමෝම වගේ මමත් මේ දවස් එනකල් හරිම ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. අවසානයේ තාරා අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. බිත්තර එකින් එක පිපිරෙන්න පටන් ගත්තා. පීප් පීප් කියමින් හරි ලස්සන කහපාට තාරා පැටවුන් 4 දෙනෙක් එළියට ආවා. ඒත් එතන එක බිත්තරයක් තිබුණා. අනිත් බිත්තරවලට වඩා ඒක ටිකක් විශාල බිත්තරයක්. තවමත් ඒක පිපිරුනේ නැහැ. මේ බිත්තරේට මොකද වුනේ? ඇයි මේක පිපිරෙන්න මෙච්චර වෙලා යන්නේ? තාරා අම්මා නැවතේ බිත්තරේ උණුසුම් කළා. ටික වේලාවකට පස්සේ බිත්තරේ පිපිරුණා. ඒත් මේකෙන් එළියට ආවේ අමුතුම විදිහේ පැටියෙක්. ඔහු අලු පාටයි, ලොකුයි, වගේම ටිකක් කැතයි. තාරා අම්මා මේ පැටව දැක පුදුම වුණා වගේම දුක් වුණා. අනේ මගේ අනිත් පැටවුන් වගේ නෙවෙයිනේ මෙයා. මෙයා හරිම අමුතුයි. පාටත් ගොඩාක් වෙනස්. ඒ වුණත් කමක් නැහැ. ලොකු වෙද්දි මෙයා තනික් අය වගේම ලස්සන වෙයි. කාලය ගෙවී ගියා. අලු තාරා පැටියා දවසින් දවස ලොකු වුණා. ඒත් ලස්සන වුණේ නැහැ. ඔහුගේම සහෝදර සහෝදරියන් පවා ඔහුට අකමැති වුණා. අපි හැමෝම එකට පිහිනමු. අලු පාට තාරාව එපා. අපි ඌව පන්නමු. වැවේ සෙල්ලම් කරන අතරතුර කහතාර පැටවුන් අලු තාරා පැටියට හිරිහැර කරන්න පටන් ගත්තා. කවුරුත් මට ආදරේ නැහැ. මම විතරක් ඇයි මෙච්චර කැත? මම මෙහෙන් යනවා. එතකොට කවුරුත් මට විහිළු කරන්නේ නැති වෙයි. කාගේවත් ආදරයක් නැති තැන ඔහු තීරණය කළා කැලයට යන්න. ශීත කාලය උදා වුණා. මුළු පරිසරයම හිමෙන් වැසී ගියා. කෑමක් උණුසුමක් නැතුව මේ අලු තාරා පැටියා හීතලට ගැහෙමින් අමාරුවෙන් ඉදිරියට ඇවිද ගියා. අනේ හරිම හීතලයි. මට හොදටම බඩගිනි. කන්න දෙයක්වත් මට ඉන්න තැනක්වත් නැහැනේ. ඔහොම ඇවිදගෙන උදිරියට යද්දී තාරා පැටවට කුකුලන් ඉන්න තැනක් හමු වුණා. ඒත් එතන හිටපු කුකුළු පැටවුන් පවා ඔහුව ප්‍රතික්ෂේප කරා. කවුද මේ අලු පාට කැත සතා? මෙතනින් යනවා. යන්න ආව තැනටම. කළු තාරා පැටවා අඩමින් යන්න ගියා. බොහෝ දුක් ගැහැට මැද කාලය ගෙවුණා. දරුණු ශීත කාලය අවසන් වී සුන්දර වසන්තය උදා වුණා. ගස්වැල්වල දළු දාලා මල් පිපීලා මුළු පරිසරයම නැවුම් වෙලා. අලු තාරා පැටියා දැන් ගොඩක් ලොකු වෙලා. එක් දිනක් ලස්සන සුදුහංසයන් පිරිසක් ගඟේ පීහිනමින් ඉන්නව අලු තාරාව දැක්කා. ෂා, ඒ අය කොච්චර ලස්සනද? මටත් ඒ අය වගේ වෙන්න ඇත්නම්. අලු තාරාවා වතුරට නැඹුරු වුණාම වතුරෙන් Tamanගේම සෙවණැල්ල දැක්කා. ඔහු තවදුරටත් අලු තාරා පැටියෙක් නොවන වග ඔහුට තේරුම් ගියා. දෙයියනේ, මේ මමද? මම ලස්සන හංසයෙක් නේද? ඔහු තේරුම් ගත්තා Taman කවදාවත් තාරාවෙක් නෙවෙයි. උපතින්ම හංසයෙක් බව. ඒ වෙලාවෙම ලස්සන හංස කුමරියක් ඔහු දෙසට පීනගෙන ආවා. ඇය ඔහුව ආදරයෙන් පිළිගත්තා. අවසානයේ ඒ ලස්සන හංස ජෝඩුව හරිම සතුටින් ජීවත් වුණා. කැත තාරා පැටියා තමන්ගේ සැබෑ අනන්‍යතාවය සොයාගෙන සදාකාලික සතුට හිමි කරගත්තා. ඉතින් දුවේ පුතේ, ඔයා අනික් අයට වඩා වෙනස් කෙනෙක් වුණත් ඔයාට ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් ඒ හැමදේම ඉවසගෙන ජීවත් වෙන්නයි ඕන. ජීවිතේ හොඳ දේවල් වෙන්න කාලයක් යනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා channel එක subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලන්න පුළුවන්.